ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා ඔයාගේ ඩයලොග් රවුටර් එකට ඔයාගේ ෆෝන් එකෙන් GB 2 ඉඳන් GB 200 වෙනකන් තියෙන පැකේජ් 8න් ඔයාලට අවශ්‍ය පැකේජ් එක දාන විදිය ගැන. ඉතින් මේ පැකේජ් 8න්ම හම්බෙන data ඔයාලට anytime පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට මේ පැකේජ් සාර්ථකව ඇක්ටිවේට් කරගන්න පුළුවන් වුණොත් විතරක් මගේ channel එක subscribe කරන්න. දැන් ඔයා මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ කීපෑඩ් එකට යන්න. දැන් ඔයා මෙතන #678 කියන අංකය ටයිප් කරන්න. ඊට පස්සේ ඔයා මෙතන පල්ලෙහා තියෙන මොබයිල් අයිකන් එක ටච් කරන්න. දැන් ඔයාට මෙතන පස්වෙනිට බලා ගන්න පුළුවන් home broadband කියලා තියෙනවා. දැන් ඔයා මෙතන අංක 5 ටයිප් කරලා දකුණු පැත්තේ තියෙන send button එක ටච් කරන්න. දැන් ඔයා මෙතන ඔයාගේ ඩයලොග් රවුටර් එකේ අංකය ටයිප් කරන්න. දැන් ඔයා මෙතන රවුටරේ අංකය ටයිප් කරගත්තට පස්සේ දකුණු පැත්තේ තියෙන send button එක ටච් කරන්න. දැන් ඔයාට තුන්වෙනිට බලා ගන්න පුළුවන් activate data plan කියලා තියෙනවා. දැන් ඔයා මෙතන අංක 3 ටයිප් කරලා send button එක ටච් කරන්න. දැන් ඔයා මෙතන අංක 92 ටයිප් කරලා send button එක ටච් කරන්න. දැන් ඔයාට මෙතන 7 වෙනියට බලා ගන්න පුළුවන් anytime data add-ons කියලා තියෙනවා. දැන් ඔයා මෙතන අංක 7 ටයිප් කරලා send button එක ටච් කරන්න. දැන් ඔයාට මෙතන 3 වෙනියට බලා ගන්න පුළුවන් 30 day add-on කියලා. දැන් ඔයා මෙතන අංක 3 ටයිප් කරලා send button එක ටච් කරන්න. දැන් ඔයාට මෙතන බලා ගන්න පුළුවන් 30 day add-on data package ටික. ඔයාට මෙතන GB 2 ඉඳන් GB 200 වෙනකම් data package activate කරගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 120 ඉඳන් රුපියල් 6000 වෙනකම් මෙතන data package තියෙනවා. දැන් මම ඔයාට තෝරාගත් package කිහිපයක් activate කරලා පෙන්නන්නම්. දැන් මම මෙතන GB 2ට අදාළව අංක 1 type කරලා මේ විදිහට send button එක touch කරනවා. දැන් ඔයාට මෙතන බලා ගන්න පුළුවන් මේ පැකේජ් එකේ හම්බෙන GB 2ම anytime data තමයි හම්බෙන්නේ. ඒ වගේම ඔයාට මේක දවස් 30ක් දක්වා වළංගු වෙනවා. ඒ කියන්නේ ඔයා මේ data ප්‍රමාණය පාවිච්චි කරේ නැත්නම් ඔයාට දවස් 30ක් යනකම් මේ data ප්‍රමාණය තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේ data ප්‍රමාණය අවලංගු වෙලා යනවා. දැන් ඔයා මේ පැකේජ් එක ඇක්ටිවේට් කරනවා නම් මෙතන අංක 92 type කරලා send button එක touch කරන්න. ඊට පස්සේ ඔයාට මෙතන පළවෙනියට බලා ගන්න පුළුවන් yes කියලා තියෙනවා. දැන් ඔයා මේ පැකේජ් එක ඇක්ටිවේට් කරනවා නම් මෙතන අංක 1 type කරලා send button එක touch කරන්න. ඉතින් ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන මගේ ඩයලොග් රවුටර් එකේ මේ පැකේජ් එකට අදාළ මුදල මේ වෙලාවේ නැති නිසා ඉතින් ඔයාගේ ඩයලොග් රවුටරේ අදාළ මුදල තියෙනවා නම් ඔයාට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයා පැකේජ් එක ඇක්ටිවේට් කරාම ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් පැකේජ් එක ඇක්ටිවේට් වුණා කියලා. දැන් මම මෙතන අංක 91 ටයිප් කරලා send button එක ඔබලා බෑක් වෙනවා. දැන් මම ඔයාට වෙනත් data පැකේජ් එකක් ඇක්ටිවේට් කරලා පෙන්නන්නම්. දැන් මම මෙතන නැවතත් අංක 91 ටයිප් කරලා send button එක ඔබලා බෑක් වෙනවා. ඉතින් ඔයාට මේ වගේ බෑක් වෙන්න ඕන වුණාම මේ වගේ ආපස්සට ඇවිල්ලා බෑක් වෙන්න පුළුවන්. ඒකට ආයෙත් මුලින් ඉඳන් මෙතෙන්ට එන්න ඕනේ නැහැ. දැන් ඔයාට කලින් විදිහටම data package ටික බලා ගන්න පුළුවන්. දැන් මම ඔයාට පෙන්නන්නම් GB 200 package එක activate කරන්න කොහොමද කියලා. දැන් මම මෙතන අංක 92 ටයිප් කරලා send button එක touch කරනවා. දැන් ඔයාට මෙතන 8 වෙනියට බලා ගන්න පුළුවන් GB 200 package එක. මේක රුපියල් 6000ක් වෙනවා. දැන් මම මේ package එක activate කරන්න මෙතන අංක 8 ටයිප් කරලා send button එක touch කරනවා. ඉතින් මේ පැකේජ් එකත් කලින් වගේම මාසයක් දක්වා තමයි වළංගු වෙන්නේ. ඉතින් මාසයක් ගියාට පස්සේ මේ පැකේජ් එකේ GB 200 අවලංගු වෙනවා. මේ GB 200 සම්පූර්ණයෙන් ඔයාලට anytime data තමයි හම්බෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට මේ පැකේජ් 8 තියෙන ඕනම පැකේජ් එකක් ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඒ පැකේජ් වලට වෙන වෙනම ක්‍රම නැහැ. ඔයාලට මේ ක්‍රමෙන් හැම පැකේජ් එකක්ම ඇක්ටිවේට් කරන්න පුළුවන්. ඔයා ඇක්ටිවේට් කරන පැකේජ් ඇක්ටිවේට් වුණාද කියලා ඔයාලට මෙතනින්ම බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ පැකේජ් වලින් ඔයාලට අවශ්‍ය පැකේජ් එකට අදාළ මුදල් ප්‍රමාණය රීලෝඩ් කරලා හරි එහෙම නැත්නම් කාඩ් දාලා හරි ඔයාලට මේ විදිහට පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඔයා රවුටරේට කාඩ් දාන්න දන්නේ නැත්නම් ඒ ගැනත් මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාට ඒ වීඩියෝ එකෙන් ඒ ගැන දැනගන්න පුළුවන්. ඉතින් ඩයලොග් ආයතනයෙන් මේ පැකේජ් වල මිල ගණන් වෙනස් කරේ නැත්නම් මේ එන පියවර වෙනස් කරේ නැත්නම් ඔයාට මේ විදිහට ඉදිරියටත් මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ පැකේජ් සාර්ථකව ඇක්ටිවේට් කරගන්න පුළුවන් වුණා නම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයා bell icon එකේ all දුන්නොත් මම වීඩියෝ එකක් දාපු ගමන් notification එක ඔයාගේ phone එකට ඒ වෙලාවෙම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් ඔයාට මොන වගේ වීඩියෝද අවශ්‍ය වෙන්නේ කියලා කමෙන්ට් කරන්න. මම මට පුළුවන් නම් ඒ වීඩියෝත් අරන් එනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ දැක්ක හොඳ නරක අඩුපාඩු ඕනම අදහසක් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝ ගොඩක් මගේ channel එකේ කරලා තියෙනවා. ඔයාට ඒ වීඩියෝත් මගේ channel එකට ගියොත් නරඹන්න පුළුවන්. ඉතින් මේ ගැන දන්නේ නැති ඔයාගේ යහළුවන් අතරත් මේ වීඩියෝ එක share කරගන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාගෙන යන්න. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් තවත් අලුත් දවසක හමු වෙමු. එතකන් ඔයා පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.